ඔව්. අද අපේ අතේ තියෙන්නේ බොහොම වටිනා පාඩමක් කියා දෙන පැරණි ජාතක කතාවක්. ඒකත් එක්ක බැඳුණු සිදුවීමක් ගැන කියවෙන මූලාශ්‍රයක්. මේක නිදොස් මාර්ගය ජාතක කතාවක් කියන ග්‍රන්ථයෙන් උපුටාගත්ත කොටසක් තමයි අපි මේ පදනම් කරගන්නේ. හරි. මෙතනදී කේන්ද්‍රීය වෙන්නේ අනේපිණු සිටුවරයාගේ මිත්‍ර පිරිසක් සම්බන්ධ සිදුවීමක්. එයාලා මුලින් නිවැරදි මගට ආවත්, ඒ කියන්නේ තිසරණයට ආවත් ඒක ස්ථිරව ඉන්න බැරි වෙනවා. අස්තිරභාවයෙන් තියෙන. ඔව්. ඉතින් අපේ මේ විමසුමේ අරමුණ තමයි මේ සිදුවීමයි ඒකට අදාළ ජාතක කතාවයි ගැඹුරින් බලලා සැබෑ පිළිසරණ මොකක්ද? ඒක අඳුරගන්නේ කොහොමද? වැරදි පාරවල් වල තියෙන මායාවන්ගෙන් බේරෙන්නේ කොහොමද කියන එක ගැන කතා කරන එක. ඇත්ත මේක හරි වැදගත්. මේ කතාව තේරුම් ගන්න නම් චරිත ටික මුලින්ම හඳුන ගන්න ඕනේ. ඔව්. ප්‍රධාන කෙනා තමයි අනේපිණු සිටුතුමා. මූලාශ්‍රවල එතුමාව තියෙන ශූවන් පලිට්පත්තුරු ටිකෙන් සවැත් නුවර අග්‍රදායකයා. හරියටම මහා ධනවතෙක් ඒ වගේම හරිම ශ්‍රද්ධාවන්ත ව්‍යාපාරිකයෙක්. අර ජේතවනාරාමේ පූජා කරපු කෙනා නේද? රන් කහවණු අතුරලා. ඔව් එතුමා තමයි. අනිත් පිරිස තමයි එතුමාගේ යාළුවෝ 500ක් විතර. ඒ අයත් ව්‍යාපාරිකයෝ. එයාලත් ව්‍යාපාරිකයෝ. හැබැයි මුලදී යාලා හිටියේ බුදුදහම ගැන එච්චර පැහැදීමකින් නෙවෙයි. අර වෙනත් ආගමික ශාස්ත්‍රවරු කියන්නේ අන්‍ය තීර්ථකයන් එයාලව සරණ ගිහින් තමයි හිටියේ. හරි. එතනින් තමයි කතාව පටන් ගන්නෙ. ඉතින් දවසක් අනේපිණු සිටුතුමා මේ මිත්‍ර පිරිසට හරිම කරුණාවෙන් කතා කරනවා. කතා කරලා කියනවා යහළුවනේ මේ පාර මගේ ඉල්ලිමිටු කරන්න අපි යමු භාග්‍යවතුන් වහන්සේව දකින්න කියලා. ආරාධනා කරනවා. ඔව්. ඒ ගමනට ඕන කරන මල්, සුවඳ දුම්, ඒ වගේ පූජා දේවල් පවා සිටුතුමාම ලෑස්ති කරලා දෙනවා. හරිම උනන්දුවෙන්. ඉතින් මේ ආරාධනාවත් එක්කව අර මිත්‍රයෝ 500ක් දෙනාම සිටුතුමා එක්ක යනවා නේද? ජේතවනයේට. ඔව්. ගිහින් බුදුන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට වන්දනාමාන කරනවා. හරියටද. පූජා එහෙමත් පවත්වලා එතනදී අහන්න ලැබෙනවා බුදුහාමුදුරන්ගෙන් ධර්මයක්. ඒක අහලා. මූලාශ්‍රයේ හැටියට නම් සම්පූර්ණයෙන්ම තේරුනේ නැති වුණත් ලොකු පැහැදීමක් ඇති වෙනවා හිතේ. ඒ කියන්නේ යම්කිසි ලැබියාවක් ඇති වෙනවා. ඔව්. ඒ ලැබියාව කොච්චරද කියනවනම් එයාලා අර කලින් හිටපු අන්‍ය තීර්ථක සරණ අතෑරලා බුදුන් දහම් සංඝුන් සරණ යන තැනටම එනවා. තිස්සරණේ පිහිටනවා. ඒ කියන්නේ ලොකු පෙරලියක් එතන වෙනවා. ඇත්තම. එතනින් පස්සේ යාලා ටිකක් වෙනස් වෙනවා. ඔව් සිටුතුමා එක්ක නිතර පන්සල් යනවා, දන් දෙනවා, බණ අහනවා, සිල් සමාදන් වෙනවා. ඒ වගේ යහපත් පැත්තට යොමු වෙලා ඉන්නවා. ඒත් මේක දිගටම තියනවාද ඊ උනන්දුව? අන්න ඒක තමයි ප්‍රශ්නේ. ඒ පැහැදීමේ ඒ උනන්දුව ස්ථිර එකක් නෙවෙයි. මොකද බුදුන් වහන්සේ යම් කාලයක සවැත් නුවරින් පිටත් වෙලා රජගහ නුවර වගේ වෙනත් ප්‍රදේශවල ධර්මචාරිකාවේ වගිනවා. උන්වහන්සේ නැති කාලයේදී හරියටම. උන්වහන්සේ නැති කාලෙදී අර මිත්‍ර පිරිස ටිකෙන් ටික දෙවුරම් විහෙරට එනක නවත්තනවා. පන්සල පැත්තට එනක අඩු වෙනවා. ටික කාලයක් යනකොට යාලා සම්පූර්ණයෙන්ම ආපහු හැරෙනවා. කලින් හිටපු තැනටම. ඔව්. අර පරණ අන්‍ය තීර්ථක ආරාම වලටම යනවා යාලවම සරණ යනවා. තමන් පිළිගත්ත දිසරණිය බිඳ ගන්නවා. ඒ කියන්නේ බාහිර බලපෑමක් මත ආපු දෙයක් වගේ. බොහෝ දුරට එහෙමයි ගැඹුරු අවබෝධයක් නැටුවා. අර සිටුතුමාගේ බලපෑමට බුදුන් වහන්සේ ඉන්න නිසා ඇතිවුණු පැහැදීමක් වෙන්න ඇති. ඊට පස්සේ බුදුන් වහන්සේ ආයමත් සවැත් නුවරට වඩිනවා. වැඩියම මේ මිත්‍ර පිරිස ආයෙත් අනේපිණු සිටුතුමා එක්ක යනවා බුදුන් දකින්න. ගිහින් ආයමත් කියනවාද සරණ යනවා කියලා? ඔව් ගිහින් ආයමත් කියනවා අපි අන්‍ය තීර්ථක සරණ අත්හරිනවා, තිසරණේ සරණ යනවා කියලා. අන්න එතනදී තමයි අනේපිණු සිටුතුමාට මේක කතා කරන්න වෙන්නේ. ඔව්. එතුමා බුදුමහන්සේට කියන ස්වාමීනි බදන්න මගේ මේ මිත්‍රයන්ගේ හැටි ඔබ වහන්සේ මෙහි ඉන්න කල් විතරයි තිසරණේ හිටියේ. ඔබ වහන්සේ චාරිකාවේ ගියාම ඔක්කොම අතෑරලා ආපහු අර මිත්‍යා දෘෂ්ටියටම ගියා කියලා. එතකොට අරයට ලැජ්ජ හිතනවා ඇති නේද? ඔව් මූලාශ්‍රය කියනවා ඒ 500ටම ලැජ්ජාවෙන් ඔළුව බිමට හැරුණා කියලා. ඉතින් එතකොට බුදුන් වහන්සේ අහන උපාසකවරුනි ඇත්තද මේ කියන්නේ? තිසරණේ බිඳගත්තද කියලා. එයාලා පිළිගන්නවා. ඔව් එසේ ස්වාමීනි කියලා පිළිගන්නවා. එතකොට තමයි බුදුන් වහන්සේ මේකට හේතුව පැහැදිලි කරන්නේ. මොකද්ද හේතුව කියලා කියන්නේ? මොනවාසිනු මේකට මුල්ම හේතුව තමයි තථාගත ගුණ, ධර්මයේ ගුණ, සංඝයාගේ ගුණ කියලා තිසරණේ තියෙන නියම වටිනාකම, ඒකේ ආරක්ෂාව, ඒකේ ගැඹුර හරියට තේරුම් ගන්න නැතිකම කියලා. හරියට වටහාගෙන නැහැ. ඔව් උන්වහන්සේ පෙන්වා දෙනවා මේ තිසරණයට පුළුවන්ලු කෙනෙක්ව සතර අපායන් මුදවන්න. දෙව්මිනිස් සැප දෙන්න අන්තිමට සසරින් මෙතර කරන්න. එච්චර වටිනා දෙයක්. ඔව්. ඒකින් එච්චර බලවත්, එච්චර වටිනා පිළිසරණක් අතෑරලා ඒක බිඳගෙන
ආපහු වැරදි පාරවල් වල යන්නේක කොච්චර ලොකු පාඩුවක්ද අභාග්‍යයක්ද කියලා පහදලා දෙනවා. ඒ කියන්නේ නියම මාර්ගෝපදේශයක වටිනාකම හරියට නොදැනීම තමයි ප්‍රශ්නේ. හරියටම ඊට පස්සේ උන්වහන්සේ මේක අතීත කතාවකටත් සම්බන්ධ කරනවා. ඒ කියන්නේ ඉස්සරත් මේ වගේ දේවල් වෙලා තියෙනවා කියලා. ඔව්. උන්වහන්සේ කියනවා උපාසකවරුනි මේ වගේ නිවැරදි මඟ අඳුනගන්න බැරුව පිළිසරණක් නැති තැන් සරණ කරගෙන වංචනික දේවල්ට රැවටිලා විනාශ වෙච්ච අය ඉස්සරත් හිටියා. ඒ වගේම ඒ කාලෙත් නුවණ තියන අය විමසලා බලලා වැඩ කරලා නිවැරදි පාර තෝරගෙන භයානක තැන් වලින් පවා බේරිලා Tamanගේ වැඩ කටයුතු සාර්ථක කරගත්තා කියලා. මේක ඇහුවම තමයි අනේ පිඬු සිටුතුමා ඉල්ලන්නේ අර අතීත කතාව විස්තර කරන්න කියලා නේද? ඔව්. එතුමා කියනවා ස්වාමිනී අපේ මේ යාළුවෝ නොමග ගිය හැටිනම් දැන් පැහැදිලි. ඒත් ඔබ වහන්සේ ඔය කියපු අතීත කතාව අර අමනුෂ්‍යයන්ට රැවටිලා විනාශ වුණු අය ගැනයි නුවණින් බේරුණු අය ගැනයි කියන කතාව අපටත් විස්තර කරලා දෙන්න කියලා. එතකොට තමයි බුදුන් වහන්සේ අර අපන්නක ජාතකය එහෙම නැත්නම් නිදොස් මාර්ගය ගැන ජාතකය දේශනා කරන්නේ. හරියටම. හොඳයි. එහෙනම් අපි මේ ජාතක කතාව පැත්තට හැරෙමු. මේක වෙන්නේ අතීතයේ බරණැස් නුවර. ධර්මදත්ත රජතුමාගේ කාලේ. ඔව්. ඒ කාලේ බෝධිසත්වෝ ඉපදිලා ඉන්නේ ගැල් වෙළඳම් කරන පවුලක. තරුණ වුණාම එතුමාත් ඒ ව්‍යාපාරයේ භාර අරගෙන ගැල් 500ක් මෙහෙවන බොහොම නුවණක්කාර දුරහිතන නායකයෙක් වෙනවා. ඒ බරණසම තව ගැල් වෙළඳෙකුත් ඉන්නවා. එයාටත් ගැල් 500ක් තියෙනවා. හැබැයි යා ටිකක් වෙනස් නේද? ඔව්. මූලාශ්‍රවල කියන්නේ එයා ටිකක් මෝඩයි, නුවණින් වැඩ කරන්නේ නැහැ, තරංගකාරී කෙනෙක් කියලා. ඉතින් දවසක් මේ දෙන්නම ලෑස්ති වෙනවා එකම පැත්තකට යන්න. බටහිරට. කාන්තාරයක් එහෙම පහු කරගෙන යන්න තියෙන්නේ. ඔව්. එතනදී බෝසතාණන් හරිව ප්‍රායෝගික දෙයක් හිතනවා. එතුමා දකිනවා ගැල් 1000ක් එකට ගියොත් ප්‍රශ්න ගොඩක් එනවා කියලා. හරියටම. ගවයන්ට තනකොළ මදි වෙනවා, මිනිසුන්ට දර වතුර හිඟ වෙනවා, පාරේ තදබදයක් ඇති වෙනවා. ඒ නිසා එතුමා අනිත් වෙලෙන්දාට කතා කරලා කියනවා මිත්‍රයා අපි දෙන්නම එකට යන්න එක අමාරුයි. එක්කෙනෙක් ඉස්සර වෙමු. ඔයා කැමතිද ඉස්සර යන්න? නැත්නම් මම යන්නද කියලා. අර අනිත් වෙලෙන්දා අර මෝඩකම නිසා හිතන්නේ ඉස්සරලා ගියොත් තියෙන වාසිගෙන විතරයි. එයා හිතන්නේ ඉස්සර වුණොත් ලේසි කියලා. ඔව් හරියටම. නොකඩනු පාර ගවයන්ට නැවුම් තනකොළ මිනිසුන්ට කැලෑපලා වතුරත් ලේසි බඩුත් හොඳම ගානට විගුණ ගන්න පුළුවන් කියලා හිතලා යහළුවා මම ඉස්සර වෙන්නම් කියලා ඉක්මනටම පිටත් වෙනවා. ඒත් බෝසතාණන් ඉතන වෙනස් විදිහකට නේද? දෙවණියට යාමේ වාසිගෙන. ඔව්. එතුමා හිතනවා කලින් අය ගියාම යාලා යනකොට කැඩෙන තැන් හදිලා පාර ලේසි වෙයි. යාලා කාලා ඉවරුණ තැන්වල අලුතින් තනකොළ දලුලයි. යාලා හාරපු පරණ ලින් වලින් වතුර ගන්න පුළුවන්. යාලා බඩු විකුණපු ගාණක් තියෙන නිසා අපිට ඒ ගාණට විකුණන්නත් ලේසි කියලා. හරිම දුරදක්නා නුවණක්. ඉතින් එතුමා දෙවනුවේ යන තීරණය කරනවා. ඔව්. ඉතින් අර කලින් ගිය වෙලෙන්දාගේ පිරිස යනවා. ගිහින් කාන්තාරයට ඇතුල් වෙනවා. ඒක ලේසි පාරක් නෙවෙයි නේද ඒ කාන්තාරය? කොහෙත්ම නෑ. යොදුන් 60ක් දිග. වතුර බින්දක් නැති, දවාලට මහා රස්න තියෙන වැලි කතරක්. භයානකම දේ තමයි අර අමනුෂ්‍යෝ ගැවසන එක. හරියටම යක්ෂයෝ වගේ කොටස් ඉන්නවලු මිනිස්සුන්ව රවට්ටගෙන මරාගෙන කන. දැන් මේ පිරිස කාන්තාරේ මැදට වගේ එනකොට අර අමනුෂ්‍යෝ දකිනවා. දැකලා යාලා උපායක් යොදනවා. වෙස් මාරු කරගෙන එනවා. කොහමද එන්නේ? ලස්සන සුදු ගොන්නු බැඳපු කරත්ත වලින්. ඒ මිනිස්සුත් ඇඟ තෙමාගෙන දිය බේරෙන මහනෙල් මල් මාලා දාගෙන කොණ්ඩෙන් වතුර බේරෙනවා රෝදවල මඩ තවරගෙන hina වෙවි නෙළු මල කකා එන්නේ. හරියට වතුර තියෙන තැනක ඉඳලා එනවා වගේ පෙන්වන්න. ඔව්. ඉදා හුළඟ ඉස්සරහින් හැමුව නිසා ගැල් නායකයා ඉස්සරහින් ගියේ එයාට තමයි මුලින්ම හම්බ වෙන්නේ. එයා නවත්තලා කතා කරනවා. ඔව්. මිත්‍රවරුනි කොහෙන්දන්ද? ඔය පැත්තේ වතුර තියනවද කියලා අහනවා. අමනුෂ්‍යෝ බොහොම සතුටින් කියනවා මොකද නැත්තේ? ඔය පේන දුරින් තියෙන්නේ ඝන වනාන්තරයක්. වැව් පොකුණු පිරීලා අපි හෙනාලා මල් කඩලා අල කාලා එන්නේ. ඊට පස්සේ අර මාරාන්තික උපදේශෙත් දිනෝ. ඔව්. අයි මේ බරට වතුර ගෙනියන්නේ. අනේ ওই ටික අහක දාන්න. ඉස්සරහ ඕන තරම් තියනෝ ගවයන්ටත් ලේසි කියලා. අර මෝඩ ගැල් නායකයා අවාසනාවකට මේක සම්පූර්ණයෙන්ම විශ්වාස කරනවා. විමසීමක් නැහැ. කිසිම විමසීමක් නැහැ. ගෙනාපු වටිනා වතුර ටික ඔක්කොම අහක දානවා. අනිත් අයටත් කියනවා දාන්න කියලා. ඊට පස්සේ ඉස්සරහට යනවා වතුර හොයාගෙන. යනවා. ඒත් කොහෙද වතුර? හැමතැනම ගිනිගන්න වැලි කතර. අන්තිමට හවස් වෙදී ඔක්කොම මිනිස්සු ගවයෝ පිපාසෙන් ක්ලාන්ත වෙලා වැටෙනවා. රැට අර අමනුෂ්‍යෝ ඇවිත් ඔක්කොම මරලා මස්ලේ කාලා ඇටකටු ටිකක් විතරක් දාලා යනවා.
සම්පූර්ණ විනාශයක්. හරිම කනගාටුදායකයි. නොසලකිල්ල ඉක්මන් විශ්වාසය නිසා වුණු දෙයක්. ඊට පස්සේ මාසකට විතර පස්සේ බෝසතාණන් එනවා තමන්ගේ පිරිසත් එක්ක. එතුමා නම් හරිම සූදානමකින් එන්නේ. කාන්තාරයට ඇතුල් වෙන්න කලින්ම අවවාද කරනව නේද? ඔව්. මේක භයානක තැනක්. මට නොකියා වතුර බින්දක්වත් අහක දාන්න එපා. අඳුරන්නේ නැති කිසිම කෑමක් කන්නත් එපා කියලා. එතකොට ඊ පිරිසත් අර මැද්ද හරියට එනකොට අමනුෂ්‍ය මුණ ගැහෙනවා. ඕ කලින් වගේම ඒ වෙස්සලාගෙනම ඇවිත් ඒ බොරුවම කියනවා. ඉස්සරහ වතුර තියෙනවා මේ වතුර දාන්න කියලා. හැබැයි මෙතනදී தත්ත්වය වෙනස්. පිරිසේ අය මුණින් අහනවා නේද බෝසතාණන්ගේ වතුර අහක දාමුද කියලා. එයාලා අර කතාව අහලා ඇවිත් කියනවා නායකතුමනි අර අය කියන විදිහට ඉස්සරහ වතුර තියෙනවා අපිත් මේවා දාලා සෑහෙල්ලුවෙන් යමුද කියලා. එතකොට බෝසතාණන් එතුමා එකඟ වෙන්නේ නැහැ. එතුමා ගමන නවත්තලා හැමෝම එකතු කරලා ප්‍රශ්න කරන්න ගන්නවා. හරිම තර්කානුකූලවලද? අහනවා මේ කාන්තාරේ වනාන්තර වැව් තියෙනවා කියලා කවුරු හරි කවදා හරි අහලා තියෙනවද? හැමෝම නෑ. වැස්සක ලකුණු තියෙනවද? සීතල හුළඟක් එනවද? වලාකුළු පේනවද? විදුලි කොටනවද? අහස ගොරවනවද? හැමෝම නෑ කියනවා. ඒ හැම එකටම. ඊට පස්සේ එතුමා තමන්ගේ නිරීක්ෂණය කියනවා. මම අර අය දිහා බලාගෙන හිටියේ එයාලා ඇසිපිය ගහන්නේ නෑ. එයාලටවත් එයාලගේ කරත්තවලටවත් හෙවණෙලිත් තිබුණේ නෑ. අමනුෂ්‍ය ලක්ෂණ. මේවා මනුෂ්‍ය ලක්ෂණ නෙවෙයි කියලා කියනවා. බාහිර පෙනුමට යටින් තියෙන ඇත්ත දකින්නෝ. මේ නිරීක්ෂණත් එක්ක එතුමා නිගමනයකට එනවා. මිත්‍රවරුනි, ඒ ආවේ අමනුස්සයෝ. ඒ කියන්නේ පච්චි බොරු. අපේ වතුර දමවලා අපිව මරලා කන්න තමයි හැදුවේ. කලින් පිරිසට වුණු දේත් අනුමාන කරනවා. මට හිතෙන්නේ කලින් ආපු පිරිස මේකට අහු වෙලා විනාශ වෙන්නේ නැති. ඒ නිසා එක වතුර බින්දක්වත් දාන්න එපා. අපි ඉක්මනට මේක පහු කරලා යමු කියලා අවවාද කරනවා. ඒ අනුව එයාලා ඉක්මනට යනවා. ගිහින් අර පළවෙනි පිරිස විනාශ වෙච්ච තැනට එනවා. හැමතැනම ඇටකටු, කැඩුණු කරත්තා. එතරදිත් බෝසතාණන් හරිම පරිස්සම් නේද? ඉක්මනට කඳවුරු බඳින්න කියනවා. ගවයන්ව මැද්දට දාලා මිනිස්සු වටේට ඉන්න විදියට ආරක්ෂාවක් හදනවා. රෑ එළි වෙනකල් කඩු අතේ තියාගෙන මුර කරනවා. එතුමාත් නිදිවරනවා. පහුදා උදේ තවත් නුවණක්කාර වැඩක් කරනවා නේද? තමන්ගේ කැඩුණු කරත්ත දුර්වල ගවයෝ අතෑරලා අර විනාශ වුණු පිරිසේ ඉතුරු වෙලා තිබුණු හොඳ කරත්ත වටින බඩු ගන්නවා. අවාසිය වාසියක් කරගන්නවා. හරියටම. ඊට පස්සේ ඉක්මනින් කාන්තාරේ පහු කරලා බඩුත් හොඳ ගානට විකුණලා සුවසේ බරණැසට එනවා. හරිම සාර්ථක ගමනක්. ඉතින් මේ ජාතක කතාව කියලා ඉවර වෙනවම බුදුන් වහන්සේ ආයෙත් අර මිත්‍ර පිරිසට කතා කරනවා. කතා කරලා ඒක වර්තමානයට ගලපනවා. උපාසකවරුනි දැක්ක නේද? ඉස්සර වැරදියට හිතපු අය විනාශ වුණු හැටි, හරියට හිතපු අය බේරුණු හැටි. නොසොයා නොබලා වාංචනික බස් අදහාගෙන ගිය අය විනාශ වුණා. නුවණින් විමසලා බලලා නිවැරදි මඟ ගිය අය අමනුෂ්‍යයන්ගෙන් පවා බේරිලා ජයග්‍රහණය ලැබුවා කියලා පෙන්වා දෙනවා. අනේ එතරම්දි තමයි අර වැදගත් වචන දෙක එන්නේ. අපන්නක සහ සපන්නක පටිපදා. මොකක්ද ඒකේ තේරුම? සපන්නක පටිපදා කියන්නේ සදොස් මාර්ගය. ඒ කියන්නේ අර මෝඩ ගැල්නායකයා වගේ හරියට හොයන්නේ බලන්නේ නැතුව බාහිර පෙනුමට අනුන් කියන දෙයට රැවටෙන අවිචාරවත් පාර. ඒකේ ප්‍රතිඵලය විනාශය. විනාශය, දුගතිය, සතර අපාය. අපන්නක පටිපදා කියන්නේ නිදෝස් මාර්ගය. ඒ කියන්නේ බෝසතාණන් වගේ නුවණින් විමසලා, තර්ක කරලා, සාක්ෂි බලලා ඇත්ත තේරුම් අරන් හරිම සහ ආරක්ෂිතම පාර තෝරගන්න එක. ඒකේ ප්‍රතිඵලය තමයි ආරක්ෂාව, සුගතිය, නිවන. හරියටම බුදුන් වහන්සේ කියනවා තමන් වහන්සේ දේශනා කරන්නේ දියුණු කලේ මේ නිදෝස් මාර්ගය, මේ අපන්නක පටිපදාව කියලා. ඉතින් මේ ඔක්කොමගෙන් මේ පැහැදිලි වෙන්නේ අර තිසරණය වගේ සැබෑ පිලිසරණක් හඳුනගෙන ඒක වටිනාකම තේරුම් අරන් ඒක ස්ථිරව ඉන්න එකේ වැදගත්කම නේද? අනිවාර්යෙන්ම. ඒ වගේම උන්වහන්සේ අර ජාතක කතාවේ චරිතත් වර්තමානයට ගලපනවා. කොහමද? උන්වහන්සේ කියනවා ඒ කාලේ අර මෝඩ ගැල්නායකයා තමයි මේ කාලේ දේවදත්තේ. එයාගේ පිරිස තමයි දේවදත්ගේ පිරිස. නුවණැති ගැල්නායකයා බෝසතාණන් තමයි බුදු වූ මම. එයාගේ පිරිස තමයි මේ බුද්ධ ශ්‍රාවක පිරිස. එහෙම පැහැදිලි කරනවා. ඉතින් මේ දේශනාව මේ කතාව ඇහුවට පස්සේ අර අනේපිඬු සිටුතුමාගේ මිත්‍රයන්ට මොකද වෙන්නේ? එයාලට තමන්ගේ වරද අර අස්ථාවරකමට හේතුව හොඳටම තේරෙනවා. තිසරණය කියන්නේ අර නිදොස් පාර අපන්නක පටිපදාව බවත්
ඒකෙන් පිට තියෙන අනිත් සරණ කියන ඒවා අර කාන්තාරේ මායාවන් වගේ. බාහිරෙන් ලස්සන උනාට ඇතුළතින් හිස්. ඔව් හිස් බොරු විනාශයට අතවනන දේවල් බව තදින්ම වැටහෙනවා. ඒත් එක්කම බුදුන් දහම් සංගුණ කෙරෙහි අචල ශ්‍රද්ධාවක් ගැඹුරු අවබෝධයක් ඇති වෙනවා. ඒ අවබෝධයත් එක්කම ඒ උපාසකවරු 500 දෙනා මෙట్లදීම සෝවාන් ඵලයටපත් වෙනවා කියලා තමයි කියන්නේ. හා ඒ කියන්නේ ඒ ජාතක කතාව හරහා ලොකු අවබෝධයක් ලබනවා. ඇත්තම. එසේනම් අද අපි මේ විමසා බැලුවේ නිවැරදි මාර්ගයේ තෝරා ගැනීම වගේම ඒකේ ස්ථිරව ඉන්න එකේ තියෙන අතිශය වැදගත්කම ගැන කියවෙන හරිම බලගතු කතා පුවතක්. නියත වශයෙන්ම අනේ පිඩිසිටුතුමාගේ මිත්‍රයන්ගේ සිද්ධියයි අර අපන්නක ජාතකයයි දෙකින්ම ගන්න තියෙන පාඩම් නම් බොහෝමයි. විශේෂයෙන්ම අර බාහිර පෙනුමට ලේසි විසඳුම් වලට අනුන්ගේ තහවුරු නොකරපු කතා වලට රැවටෙන්නේ නැතුව විචාර බුද්ධියෙන් වැඩ කිරීමේ අගය නේද? ඔව්. ඒක ජීවිතේ හැම තැනකටම අදාළයි වගේ ඒ වගේම තමම් හොයාගත්ත හරි දේ හරි පිළිසරණ ඒකේ වටිනාකම තේරුම් අරගෙන ඒක රැකගන්න එකත් කොච්චර වගකීමක්ද කියන එකත් හිතෙනවා. ඇත්තම අර බෝසතාණන් කාන්තාරයේදී අර මායාව අඳුරගෙන තර්ක කරලා විමසලා පිරිස බේරගත්තා වගේ අපේ ජීවිතවල එන විවිධ අභියෝග මතවාද අවස්ථාවලදීත් අර අපන්නක කියන නිදොස් විමසුම් නුවණ කොච්චර වැදගත්ද කියන එක පැහැදිලි. අවසාන වශයෙන් සමහර විට මෙහෙම දෙයක් ගැන හිතන්න ඉඩ තියන්න පුළුවන්. මේ පැරණි කතාවේ නාර අමනුෂ්‍ය මායාවන් වංචනික උපදේශ වගේ දේවල් අද අපේ මේ නවීන ලෝකෙදී අපිට මුණ ගැහෙන්නේ මොන වගේ වෙස් අරගෙනද? හොඳ ප්‍රශ්නයක්. සමහර විට ඒවා වෙළඳ දැම්වීම වෙන්න පුළුවන්, දේශපාලන පුරුදු වෙන්න පුළුවන්, සමාජ මාධ්‍යවල පැතිරෙන ආකර්ෂණීය විදිය තියෙන ඒත් ඇත්ත නැති තොරතුරු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හරිම ලස්සනට කතා කරන ඒත් ඇතුළත වෙනස් පුද්ගලයෝ වෙන්නත් පුළුවන්. ඉතින් මේ ජාතක කතාවේ බෝසතාණන්ගේ අර විමර්ශනශීලී බුද්ධිය සාක්ෂි හොයන එක, තර්ක කරන එක, බාහිර පෙනුමට රැවටෙන්නේ නැති එක, ඒ ගුණාංග අද අපි මුහුණ දෙන ඔය නූතන මායාවන් අඳුරගෙන හරි තීරණයක් ගන්න අපිට උදව් කරගන්නේ කොහොමද? ඒ ගැන මදක් හිතන එක මේ කතා බහින් පස්සේ වටිනා දෙයක් වෙන්න පුළුවන්.